හලෙලුයා. ඔගොල්ලෝ හැම කෙනෙක්ටම අද සුබ දවසක් මා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ මා කැමතියි ඔයගලන්ට හෙබ්රු පොතේ 4:12 වචනය රැගෙන එන්න. මේ Book of Hebrew chapter 4 verse 12. ඒ වචනේ ප්‍රකාශ වෙනවා මක් නිසාද දෙවියන් වහන්සේගේ වචනය ජීවමානය බලවත්ය කොයිම දෙමුහත් කඩුවකටත් වඩා තියුණුය. ප්‍රාණය හා ආත්මයද සන්ධි හා ඇට මිදුලුද වෙන් කරන තරමට කාවදින්නේය. සිතේ සිටිවිලිද අදහස්ද විමසන්නේය. In English verse it says, for the word of God is living and active, sharper than any double-edged sword. In it penetrates even to dividing soul and spirit, joints and marrow. It judges the thoughts and attitudes of the heart. මේ වචනේ තේරුම මොකක්ද අපිට ප්‍රකාශ වෙන්නේ? මක් නිසාද දෙවියන් වහන්සේගේ වචනය ජීවමානය. දැන් මේ ජීවමානයි කියලා වචනේ තේරුම ගත්තොත් එහෙම උන්වහන්සේ කවුද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජීවමානයි නේද? එතකොට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජීවමාන මොකද උන්වහන්සේ පොළවට පැමිණිලා උන්වහන්සේ මැරිලා දවස් 3 නැවත නැගිටලා උන්වහන්සේ ස්වර්ගයට ගියා. දැන් උන්වහන්සේ මැරිලා දින්නේ නැහැ. උන්වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ. එතකොට මේ දෙවියන් වහන්සේගේ වචනය ජීවමානයි කියන තැනදී දැන් අපි කියවුවොත් එහෙම උප්පත්ති පොතේ මුල උප්පත්ති පොතේ පළවෙනි chapter එක first chapter එක අපි කියවුවොත් ඒකේ ප්‍රකාශ වෙනවා මැවීම යටතේ දෙවියන් වහන්සේත් සුදාත්මයන්න් වහන්සේත් වචනයත් කියන මේ තුනම ත්‍රිත්වයේ දෙවියන් වහන්සේ කියන එක එතන අපිට පැහැදිලි වෙනවා. ඔයාලට අවස්ථාවල් තියෙන වෙලාවට ශුද්ධ බයිබලයේ මැවීම යටතේ මුල්ම මේක උප්පත්ති පොතේ Book of Genesis chapter 1 මැවීම යටතේ කියවලා බැලුවොත් ඕගලන්ට තේරෙයි දෙවියන් වහන්සේගේ වචනය ප්‍රකාශ කළා මැවුන දේත් එතකොට සුදු ආත්මයන්න් වහන්සේත් එතන සිටියා. එතකොට ත්‍රිත්වයේ දෙවියන් වහන්සේ කියන එක ඒ තැන ප්‍රකාශ වෙනවා. ඒ වගේම අලුත් කිවිසුමේ Book of John සුද්ධ යොහාන් පොතේ 1 දිව්‍ය වාක්‍යානෝ කියන යටතේ ප්‍රකාශ වෙනවා. පටන් ගැනීමේදී වාක්‍යානෝ සිටිසේක වාක්‍යානෝ දෙවියන් වහන්සේ හා සමග සිටිසේක ඒ වගේ එතන ප්‍රකාශ වෙනවා ත්‍රිත්වයේ දෙවියන් වහන්සේ. වාක්‍යානෝ කවුද? වාක්‍යානෝ කියන්නේ මොන කෙනාද? එතකොට මැවීම මොන ආකාරයටද සිදුුනේ? ඒ කිසිම දෙයක් නැතුව මැවීම සිදුුනේ නැහැ කියන තැන එතන අපිට රිප්‍රසන්ට් කරනවා. එතකොට මෙම එකම ඒ මුල උප්පත්ති පොතේ ප්‍රකාශයත් සුද්ධ යොහාන් පොතේ 1 ප්‍රකාශයක් තමයි මේ ජීවමානයි කියන තැන දැන් අපි ගන්න ඕනේ හෙබ්රු පොතේ 4:12 යටතේ. ඇයි ඒ වාක්‍යානෝ ඇවිල්ලා දෙවියන් වහන්සේ සමග සිටියා. එතකොට දෙවියන් වහන්සේගේ එකම ආත්මය තමයි එම වාක්‍යානෝ තමයි යේසුස් විදිහට පොළවට මනුෂ්‍ය පුත්‍රයෙක් වෙලා පැමිණුනේ. ඒ මනුෂ්‍ය පුත්‍රයා තමයි යේසුස් වහන්සේ. එතකොට ඒ යේසුස් වහන්සේ ඇයි මෙතනදී දෙවියන් වහන්සේගේ වචනය ජීවමානයි කියන්නේ? උන්වහන්සේගේ වචනය ජීවමාන වෙන්නේ ඔන්න ඔය තේරුම අපිට පැහැදිලි වෙනකොටයි. මෙහෙ නැත්තම් මේ වචනය මේ නිකන් මිනිස්සුවද ආජීවමානයි උන්වහන්සේගේ වචනේ ජීවමානයි කියලා නිකන් තියාගෙන කිසිම තේරුමක් නැතුව මිනිස්සුනවා. අපි තේරුම් ගන්න ඕනේ මේ කවුද? මේ දෙවියන් වහන්සේගේ වචනය කියන්නේ කවුද? දෙවියන් වහන්සේගේ වචනය කියන්නේ එම වාක්‍යානෝ. එදා ඒ වාක්‍යානෝ තමයි
මනුෂ්‍ය පුත්‍රයෙක් ලෙස ඒ කියන්නේ යේසුස් වහන්සේ මේ පොළවට පැමිණුණේ. එතකොට යේසුස් වහන්සේ තමයි වාක්‍යානෝ, එම වචනය තමයි ජීවමානයි කියන්නේ, බලවන්තයි කියලා කියන්නේ, බලවත්ය කියන්නේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ එකම ආත්මය. යේසුස් වහන්සේ වාක්‍යානෝ පොළවට මනුෂ්‍ය පුත්‍රයෙක් විදිහට ඇවිල්ලා උන්වහන්සේ අපි සමග සැරිසරලා මේ පොළවේ මනුෂ්‍යෝ එක්ක ඉඳලා ඊට පස්සේ උන්වහන්සේ කුරුසියට ගිහිල්ලා කුරුසියට මරණය උන්වහන්සේ මනුෂ්‍යයන්ගේ සියලුම පාපයන් කුරුසියේ දරලා නැවත දවස් 3 නැකිටලා උන්වහන්සේ නැවත දවස් 40ක් පොළවේ ඉඳලා තමයි ස්වර්ගයට ඇද ගනු ලැබුවේ කියලා කියන්නේ. එතකොට ඒ දෙවියන් වහන්සේගේ වචනය ජීවමානය බලවත්ය කියන්නේ කවුද මෙතන රිප්‍රසන්ට් වෙන්නේ? උන්වහන්සේවමයි. එතකොට ජීවමානයි කියලා කියන්නේ උන්වහන්සේ ස්වර්ගයේ ඉන්න නිසා, උන්වහන්සේ මැරුණේ නැති නිසා, උන්වහන්සේ නැවත නැගිට්ට දෙවියන් වහන්සේ. එතකොට මේ ජීවමානයි බලවන්තය කියන එකේ තේරුම උන්වහන්සේමයි. එතකොට අපි දැන් තේරුම් ගන්න ඕනේ මේ වචන නිකං වචන නෙවෙයි. මේ වචන ඇවිල්ලා හැම දෙයකම ඉන්නේ උන්වහන්සේ. කවුද උන්වහන්සේ කියන්නේ? දෙවියන් වහන්සේ, ත්‍රිත්වයේ දෙවියන් වහන්සේ. යේසුස් වහන්සේ දෙවියන් පියානන්ද, පුත්‍රයානන්ද, ශුද්ධාත්මයානන් වහන්සේද කියන තුන් දෙනාම තමයි මේ ජීවමානයි බලවන්තයි කොයිම දෙමුවත් කඩුවකටත් වඩා තියුණුය කියන තැන්වල ප්‍රකාශ වෙන්නේ. එතකොට මැරිලා නැහැ. උන්වහන්සේගේ වචනය කවදාකවත් මැරෙන්නේ නැහැයි කියලා කියන්නේ උන්වහන්සේ මැරිලා නැති නිසා. උන්වහන්සේ ජීවමානව ලෙස තාම ඉන්න නිසා. එතකොට ඒ ජීවනය තමයි අපි මිනිස්සු උන්වහන්සේව විශ්වාස කළා උන්වහන්සේ ලෙස සැබෑ ලෙස ගමන් කරනාව මිනිස්සු තුළ තියෙන්නේ. මම ඇයි සැබෑ ලෙස ගමන් කරන්නාව කියලා කියන්නේ සමහරක් මිනිස්සු තේරුමක් නැතුව නිකරුණේ උන්වහන්සේ කවුද කියලාවත් තේරුම් ගන්නේ නැතුව නිකරුණේ ඔවුන්ට ඕන ආකාරයට ජීවත් වෙලා පොළවේ ඉන්න අය ඉන්නවා. එහෙම නෙමෙයි අපි ගමනක් යනවා නම් තේරුම් නැතුව උන්වහන්සේ කවුද, උන්වහන්සේගේ බලය මොකද්ද කියන්නේ, උන්වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ, උන්වහන්සේගේ වචනේ බලය කියන්නේ මොනවද, මේ හැම දෙයක්ම අපි තේරුම් ගන්න ඕනේ. උන්වහන්සේ කවුද, උන්වහන්සේගේ ප්‍රේමය මොකද්ද, උන්වහන්සේ අපිට මොනවද ප්‍රකාශ කරන්නේ. ඒ වගේම අපිට මේ වචනය ජීවමානයි කියන එකේ තව තේරුමක් ඇවිල්ලා උන්වහන්සේගේ වචනය අපිට ස්ටිල් කතා කරනවා. සුදු ආත්මයන්න් වහන්සේ කරන කොටගෙන. සුදාත්මයන්න් වහන්සේ කරන කොටගෙන අපිට ස්ටිල් කතා කරනවා කියන එකේ තේරුම ඇවිල්ලා ඒ නිසා තමයි උන්වහන්සේ අපිට ඇවිල්ලා අනාගත වාක්‍ය දෙන්නේ. එලිදරව්වල් කරන්නේ. සුදාත්මයන්න් වහන්සේ ඇවිල්ලා මිනිස්සයාට කතා කරලා එලිදරව්ව කියන්නේ අනාගත වාක්‍ය ප්‍රකාශ වෙන්නේ ජීවිතේ මේ දේ නුඹේ නිදහස් වෙන්න ඕනේ, මේ තැන ගන්න ඕනේ කියලා උන්වහන්සේ මාර්ගයන් පෙන්වන්නේ. ඇයි එහෙම කරන්න පුළුවන්? උන්වහන්සේ තාම ජීවමාන දෙවියන් වහන්සේ, සදාකාලේ ජීවමාන දෙවියන් වහන්සේ නිසා. ඒකයි මේ හේබ්‍රු පොතේ 4:12 ගැඹුරු ලෙස ගත්තොත් දෙවියන් වහන්සේගේ වචනය ජීවමානයි කියන එකේ තේරුම. මොකද උන්වහන්සේ he is a living and active. උන්වහන්සේ ජීවමානයි, උන්වහන්සේ බලවත්ය, කොයිම දෙමුවත් කඩුවකටත් වඩා තියුණුයි. ඇයි කොයිම දෙමුවත් කඩුවකටත් වඩා තියුණුයි කියන්නේ? දෙමුහත් වූ කඩුවක් any double edge sword, more than that. උන්වහන්සේ living God, උන්වහන්සේ active බලවත් දෙවියන් වහන්සේ. ඒ වගේම උන්වහන්සේ එච්චරට තියුණු උන්වහන්සේගේ වචනය කඩුවකට යමක් කපලා ඒක වෙන් කරන්න විතරයි පුළුවන්. හැබැයි උන්වහන්සේගේ වචනය ජීවමාන ලෙස මිනිස්යාට කතා කරනකොට මිනිස්යා වෙනස් වෙනවා. ඒ වචනය කතා කරනකොට ඒ වචනේ බලය කොච්චරද කිව්වොත් මිනිස්යාගේ ලෙඩ රෝග සුව වෙනවා.
මිනිස්සු වැරදි මාර්ගවලින් ගැලවිලා යහපත් මාර්ගයට පැමිණෙනවා. ඒ වගේම මිනිස්සුන්ගේ පාපකාරී ක්‍රියාවල් අඳුන්නලා ජීවමාන ලෙස ඇවිල්ලා කතා කරනකොට මිනිස්සු පාපය කියන්නේ කුමක්ද කියලා අඳුනගෙන පාපයෙන් ගැලවිලා ධර්මිෂ්ඨකමට පැමිණෙනවා. මේ හැම දෙයක්ම මේ වචනය කියන එකේ බලවන්තය, ජීවමානය, කොයිම දෙමුහත් කඩුවකට වඩා තියුණුය, ඒ වගේම ප්‍රාණය හා ආත්මයද සන්ධි හා ඇටමිදුලද වෙන් කරන තරමට කාවදින්නේය. සිතේ සිටිවිලිද අදහස්ද විමසන්නේය. මේ හැම දෙයකම තේරුම ඇවිල්ලා උන්වහන්සේ ජීවමානයි. වාක්‍යානෝ කියන්නේ එම උන්වහන්සේමයි. ඒ මැවීම සියලුම දේ සිදුනොත් ඒ වචනය කරන කොටගෙනයි. ඒ වචනය කොච්චර බලවත්ද කිව්වොත් මිනිස්සෙකුගේ සියලුම ප්‍රාණයා ආත්මය සන්ධිහා ඇටමිලුද වෙන් කරන තරමට කාවදින්නේය කියන්නේ මිනිස්සුන්ට කතා කරනකොට මිනිස්සු ගැලවෙනවා. මිනිස්සු වචනය පැහැදිලි ලෙස ඇසෙනකොට මිනිස්සුන්ට අන්ඩර්ස්ටෑන්ඩින් එක එනවා. ඒ අන්ඩර්ස්ටෑන්ඩින් එක කරනකොටගෙන මිනිස්සුන්ගේ ලෙඩ රෝග සුව වෙනවා. මිනිස්සුන්ගේ ඇටවල තියෙන සුවය ඇටවල තියෙන සුවය පැමිණෙන්නේ කොහොමද? ඒ වචනය එච්චර ජීවමානයි නිසා. එච්චරට ජීවමානයි කියන්නේ උන්වහන්සේ මැරිලා නැති ජීවත් වෙන ජීවමාන දෙවියන් වහන්සේගේ වචනය සැබෑ ලෙස යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සුදු ආත්මයන් වහන්සේ කරන කොටගෙන මිනිස්සුන්ට ප්‍රකාශ කරනකොට ප්‍රකාශ වෙනකොට එලිදරව්ව ගේනකොට අනාගත වාක්‍ය කියනකොට මේ වචනය නුඹ මෙතන කියලා මිනිස්සුගේ දුර්වලකම කතා කරනකොට ඒ දේ වෙනස් වෙනවා. මිනිස්සයා වෙනස් වෙනවා. ඇටවලට සුවය වෙනවා. මිනිස්සුගේ වෙනස් වීම පැමිණෙනකොට නුඹලගේ ප්‍රාණය ආත්මය ඇටමිදුළු මන්සන්දි සියලුම දේ වෙන් වෙනවා කියන්නේ ප්‍රාණය ඒ සියලුම දුර්වලකම් දුර්වලා මිනිස්සු යහපත් වෙලා මිනිස්සු සම්පූර්ණයි කියන තැනට පැමිණෙනවා. ලෙඩ රෝග සුව වෙනවා. ඇටවල සුවය පැමිණෙන්න හේතුව ඇටවල සුවය කියන්නේ උන්වහන්සේගේ වචනය එච්චරටම ජීවමානයි. උන්වහන්සේගේ වචනයට එච්චරට ප්‍රේමණීයයි. උන්වහන්සේගේ වචනය එච්චරටම කාවදිනවා මිනිස්සුන්ගේ ඇතුළාන්තයට. ඒ ඇතුළාන්තයට දැනෙනකොට මිනිස්සුන්ගේ සියලුම සුවය පැමිණෙනවා. සුවයක් නැතිව වොරිනස් එකකින් ඉන්න මිනිස්සුන්ගේ ඒ දේ නිදහස් වෙලා මිනිස්සුන්ට ඒ මේ මොනවාද මේ වචනය ප්‍රකාශ වෙන්නේ කියලා අන්ඩර්ස්ටෑන්ඩින් එක එනකොට මිනිස්සුන්ගේ මේ ලේ ඇට මස් නාර සියල්ල වෙනස් වෙනවා. එතනදී මිනිස්සුන්ට සුවය වගේම නිදහස ගැලවීම මේ so many දේවල් තව මෙතෙන්ට ඇතුල් වෙනවා. මිනිස්සු යහපත කියන එක අඳුන ගන්නවා. ඉතින් මෙතන මේ වචනය අපි දකින්න ඕනේ වාක්‍යානෝ කියන්නේත් මැවීම කියන්නේත් එකම වූ දෙවියන් වහන්සේ. මේ දෙවියන් වහන්සේගේ වචනය ජීවමානයි කියන්නේ යේසුස් වහන්සේ මැරිලා නැහැ. උන්වහන්සේ තාම නෙමේ සදාකාලේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ මැරෙන්නේ නැති දෙවියන් වහන්සේ. උන්වහන්සේ කුරුසියට කියලා නැවත ඉපදිලා ස්වර්ගයේ ජීවමාන ලෙස වැඩ සිටින ජීවමාන ලෙස සිටින දෙවියන් වහන්සේ. එහෙමනම් ඒ වචනය තමයි ඒ වචනය කියන්නේ උන්වහන්සේමයි. ඒ වචනය තමයි මේ කියන්නේ ජීවමානයි කියලා. ඒ කියන්නේ උන්වහන්සේගේ ජීවමානකම තමයි මෙතන ප්‍රකාශ වෙන්නේ. උන්වහන්සේ බලවත්, උන්වහන්සේ කොයිම දෙමුහත් කඩුවකටත් වඩා තියුණුයි. එතකොට ප්‍රාණය හා ආත්මයද සන්ධිහා ඇටමිදුල්ල වෙන් කරන තරමට ඒක කාවදිනවා. උන්වහන්සේ අප තුල ඉන්නකොට අපිත් සමග ගමන් කරනකොට අපි උන්වහන්සේ කියලා අපේ ගාවේ ඉන්නකොට අපේ ඇටමිදුළු වලට තේරෙනවා. මේ ආත්මයට තේරෙනවා. මේ සංදිවල තියෙන දුර්වලකම් නැති වෙලා යනවා. මොකද උන්වහන්සේ එච්චරට බලවත් නිසා. එහෙම උන්වහන්සේ සැබෑ ලෙස මිනිසයා තුල මිනිසයා තබාගෙන ඉඳිද්දී අපේ ජීවිතේ අපි යහපත්කමේ විතරයි යන්නේ ඉගෙන ගන්නෙ. අපිට අයහපත්කම කියන එක දකින්නකොටත් අපේ ජීවිතයේ ඒ තැනින් අපි ඈත් වෙලා වෙන් වෙනවා. ඒකයි මේ කියන්නේ වෙන්වීම. වෙන් කරන තරමට කාවදින්නේය. එච්චරට කාවදිනවා උන්වහන්සේගේ ජීවමාන වූ වචනය. ඒ කියන්නේ යේසුස් වහන්සේ.
දෙවියන් වහන්සේ පියාණන්, පුත්‍රයාණන්, ශුද්ධාත්මයාණන්. ආමේන්. සිතේ සිටිවිලිද අදහස්ද විමසන්නේය. අපි අපිවම දන්නවට වඩා අපේ සිතේ තියෙන සිටිවිල්ලත් අපේ සිතේ තියෙන අදහස් සියලුම දේ උන්වහන්සේ විමසනවා. එම වචනය විමසනවා. ඒ වචනය විමසන නිසා තමයි අපේ ජීවිතයේ ගැලවීම යහපත හරි මාර්ගය පෙන්වන තැන අපිට ප්‍රකාශ වෙන්නේ. අපිට කතා කරන්නේ. එම වචනය තමයි උන්වහන්සේ අපිට ප්‍රකාශ වෙලා අපේ කනට ඇසෙන්න, අපේ හදවතට දැනෙන්න, අපේ මනසට තේරෙන්න කතාව උන්වහන්සේගේ ප්‍රසන්ස් එක උන්වහන්සේ අරගෙන එන්නේ. අප තුල ඉන්නේ ඒ ශුද්ධ වූ ආත්මයන්න් වහන්සේයි. එහෙමනම් ඕගොල්ලෝ බලන්න මේ වචනය කොච්චර බලවත්ද? වචනය බලවත් කියන්නේ උන්වහන්සේ කියන එකයි. මේ වචනය ජීවමානයි කියන්නේ උන්වහන්සේ මැරිලා නැහැ. උන්වහන්සේ ජීවමාන නිසා. බලවත් කියලා කියන්නේ උන්වහන්සේ ජීවමානයි. උන්වහන්සේගේ වචනය කවදාකවත් මැරෙන්නේ නැහැ. උන්වහන්සේගේ වචනේ මැරෙන්නේ නැහැ කියන්නේ උන්වහන්සේ ජීවමානයි. වාක්‍යano එම උන්වහන්සේමයි නිසා. ආමේන්. මම හිතනවා ඕගොල්ලෝ මේක තේරුම් අරගෙන ඕගොල්ලෝගේ ජීවිතයට ආලේපයක් කරගන්නේ කියලා උන්වහන්සේගේ වචනය. ඒ කියන්නේ ඒ දෙකම එකක්මයි. ත්‍රිත්වයේ දෙවියන් වහන්සේ පියාණන්, පුත්‍රයාණන්, ශුද්ධාත්මයන්න් වහන්සේ තමයි මේ ජීවමාන බලවත් මේ දෙමුවත් කඩුවකට වඩා තියුණු ප්‍රාණ හා ආත්ම සංධිහා ඇට මිදුළු වෙන් කරන තරමට කාවදින්නා වූ එම ජීවමාන දෙවියන් වහන්සේ. එහෙමනම් උන්වහන්සේත් සමග උන්වහන්සේ අප තුලත් අප උන්වහන්සේ තුලත් කියන තැනම නුඹලගේ ජීවිතය නුඹලට කොච්චරක්ද රැගෙන යන්න පුළුවන්. ඒ දේ ඒ ආකාරයට රැගෙන යන්න. එතකොට තමයි මේ උන්වහන්සේගේ ජීවමාන වූ කම අපේ ජීවිත තුළ තිබිලා සදාකාල ජීවනය කියන එක අපිට ලබන්න පුළුවන් වෙන්නේ. එම සත්‍ය නුඹලා දැනගන්න. එම සත්‍ය නුඹලගේ ජීවිතයට ඇතුල් කරගන්න කියලා මා මේ වචනය ප්‍රකාශ කරනවා. ආමේන්. ඔගොල්ලෝ හැම කෙනෙක්ටම ජේසුස් වීටයි. God bless you all. Amen.